අපිට කතා කරන්න හම්බුනේ තරුල් මං හිතන්නේ දැන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් තව පොඩ්ඩයි ඕන අපිට මිලියනයකට ඉස්සෙල්ලා වීඩියෝ එකට ප්‍රතිචාර තියනවා සෑහෙන්න. තරුල් අපි අර පුංචි වීඩියෝ එකත් එක්ක තරුල් මතක නේද අර AI පෑනක් හොයාගත්තේ මෙන්න මේ තරුල් තමයි. තරුල්ගේ මූණ පෙන්වන්න කියලා කට්ටිය ඉල්ලීමක් කරා. අද තරුල් මේ මාස් එක නැතුව තමයි ඉන්නේ. ඒක නිසා හොඳයි. තරුල් දැන් පේට්න එක ගන්න ක්‍රියාවලියේ අවසන් අදියරේ ඉන්නේ නේ. ඔව් මං හිතන්නේ ළඟදීම පේට්න එක ලැබෙයි තරුල්ට. අපි නේද පුතේ අපි ඔක්කොම සුබ පතනවා ඒක ඉක්මනින් ලැබෙන්න කියලා. තරුල් කොහොමද මේ වීඩියෝ එකත් එක්ක කොහොමද ලැබිච්ච ප්‍රතිචාරය? කොහොමද ලැබිච්ච ප්‍රතිචාරය? ප්‍රතිචාරය හොඳයි. කට්ටියම දැගිලි කියනවා. ඔව්. ඉස්කෝලේ මේ කට්ටිය බල්ලාද? ටීචර්ස්ලා ළමයි බල්ලා තියෙන්නේ. මොකද කිව්වේ එතකොට? සමහරලාට ඉතින් මේ යනකොට අහලා මේ හැදුවනේ. ඒ වැඩ කරන්නේ දැන් මොකද්ද තරුල් ඉදිරි ක්‍රියාමාර්ගය මේක ඉදිරියට ගෙන යන්න මොනවාරි වැඩසටහනක් තියෙනවද? වැඩපිළිවෙලක් තියෙනවද? ඉදිරියට ගෙන යන්නේ ඉතින් දැන් ඒ සයිස් එක පොඩි කරන එක තමයි මම. ඔව් ඒ කට්ටිය උදව් කරන්නම් කියලා කියනවා සයිස් එක පොඩි කරන්න මොනවාරි. ඇයි වා හිර වෙලා තියෙන්නේ මොන වගේ තැනකද? දැන් මට සර්කිට් එකේ විදිහටම ගන්න ඕනේ. සර්කිට් එක ඒ විදිහටම ගන්න ඕන. ඔව්. ඒ විදිහටම ගන්න ඕනේ. ඒක පොඩි කරන්න ඕනේ. ඒතර ඒ පාංගේ ඒ විදිහටම පාවිච්චි කරලා පොඩි කරන්න මට වෙනම ඩිසයින් එකක් හදන්න වෙනවා. ඔයාටම වෙනම ඩිසයින් එකක් PCB එකක් හදන්න ඕන. ඒ සඳහා මොකද්ද පුතේ වාට තියෙන ගැටලුව? දැන් මම ඒ වගේ කලින් කරලා නැති නිසා මට ඒක එච්චරම ෂුවර් නෑ මට. ඉගෙන ගන්න නේ ඒක ගැන. ඔව්. සල්ලි විදාගෙන පුළුවන්. ඒක ස්පොන්සර්ස්ලා. ස්පොන්සර් කෙනෙක් කවුරු හරි උදව් කරන්න කැමති නම් තරුල් කැමති ඒක බාරගෙන නේද? තව මීට වඩා තව හිතේ තියෙනවා තව අයිඩියා ටිකක් නේ. අදහස් ටිකක් තියෙනවා. ඒ අදහස් ටික ගන්න කවුරු හරි ස්පොන්සර් කෙනෙක් කවුරු හරි ආයතනයක් ඔන්න තරුල්ට මැදිහත් වෙන්න පුළුවන් නම් ඒක ඉතාමත් වටින දෙයක්. නේ තරුල්? ඔව් ඊට පස්සේ ටෙක්නිකල් සපෝට් එකට ටෙක්නිකල් සපෝට් එකත් ඕන නම් වටිනවා නේද මේක තව ඉදිරියට ගෙන යන්න නේද? මේව තමයි අපේ අනාගත ලෝකයේ අපිට තියෙන සම්පත්. නේද මේ සම්පත් අපි පරිස්සම් කරගන්න ඕන, ආරක්ෂා කරන්න ඕන. ඔන්න අපි තරුල් ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම මේක බලන අපි ලංකාව වාසී සියලු දෙනාටම ආරාධනා කරනවා තරුල්ට උදව් කරන්න කැමති කවුරු හරි ඉන්නවා නම් නේද? හිත හොඳ මිනිස්සු පුතේ ඉන්නේ. දැන් තරුල්ට සුබපතලා තිබුණා. දෙන්නෙක් විතර තමයි බෑඩ් කමෙන්ට්ස් දාලා තිබුණේ. කට්ටිය ගොඩක් කියලා දුන්නේ තරුල්ගේ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න සුබපතනවා කියලා. තරුල් සම්බන්ධ වෙනවා නම් කොහොමද මගේ හරහාද සම්බන්ධ නැත්නම් තරුල්ට දුරකථන අංකයක් තියෙනවද තාත්තගේ හරි අම්මගේ හරි? තාත්තගේ නම්බරයක් තියෙනවා. තාත්තගේ නම්බරය කියනකොත් 0.71 833යි 652. ඔව් ඔන්න ඔය දුරකථනයේ තාත්තා කතා කරලා තරුල්ගේ පියාව සම්බන්ධ කරගෙන ඉදිරි මොනවා හරි අර AI ෆෑන තව ඊට වඩා තව පොඩි කරගෙන මොනවා හරි දෙයක් කරන්න පුළුවන් නම් අලුත් නිර්මාණයක් පුළුවන් කාට හරි සුබපතන්නෙකුට තරුල සම්බන්ධ කරගන්න අපි ළඟදිම බලාපොරොත්තු වෙනවා පේට්න එක අරගෙන තරුල්ට මීට වඩා ලස්සන තවත් හොඳ අලුත් නිර්මාණයක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. පොතේ අපි හොඳ අත්පොඩියක් ගාමු නැවතත් තරුල්ට ඔක්කොම එකට.